මේක. Oh shit. Travel Click by Ish. Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මගේ ෆස්ට් වීඩියෝ එක බලලා ඒකට ඇඩ්වයිස් කරපු, ඒකට ලයික් කරපු, කමෙන්ට් කරපු ඒත් එක්කම මගේ අලුත්ම YouTube channel එක subscribe කරපු හැමෝටම thank you කියලා මම පටන් ගන්නවා. මගේ ෆස්ට් වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ට ලේසි වෙන්න මම description එකේ link එක share කරලා තියෙනවා. මොකද අද අපි කතා කරන්න යන්නේ Fraser Island Day 2 එකේ අපි බලන්න ගිය තැන් කරේ මොනවාද කියන details ටික. මේ වීඩියෝ එක බලන කාට හරි වැදගත් වෙයි කියලා හිතලා මම හිතුවා අපි හිටපු cabin එක නැත්තම් තව තියෙන options ගැන details ටිකක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න. මොකද මට ඒ සම්බන්ධව තියෙන videos නැත්තම් photos කිසිම දෙයක් capture කරගන්න බැරි වුණා. මේ ස්ක්‍රීන් එකේ pop up වෙන්නේ අපි හිටපු විලා එක. මේක 2 bedroom apartment එකක්. මේකේ bedrooms දෙකයි, washroom එකයි, kitchen එකයි. අවශ්‍ය කරන හැමදේම තියෙනවා. හැබැයි අඩුවකට තිබ්බේ wifi connection එක නැති එක. ඉතින් ඒකට complain කරන්න බෑ. ඒකට මේ island එකටම signal එන්නේ නැහැ. හරි. ඊළඟට තියෙන මේ options දෙක. මේකත් හොඳ options දෙකක්. අලුත් experience එකක්. ඉතින් මේ options තුනෙන් අපි select කරේ විලා එක. මොකද අපිට ඊළඟ දවසේ උදෙන්ම තැන් ටික බලලා හවස් වෙන්න කලින් අපි ferry එක ගන්න ඕනේ ආයේ city එකට යන්න. අද දවස ඇතුළත අපේ stops 4කට යන්න plan කරනවා. බලමු අපිට sunset එකට කලින් මේ stops 4 cover කරගන්න පුළුවන් වෙයිද කියලා. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ champagne pool එක බලන්න. මේ මුහුදට කියන්නේ champagne pool කියලා. මොකද ඔයගොල්ලන්ට දැන් පේනවා view එකෙන් කොහොමද ගල් වලින් වට වෙලා තියෙන්නේ කියලා. මේක පොඩි පොඩි pool areas වගේ තමයි naturally එක cover වෙලා තියෙන්නේ. මෙතන කවුරුත් swim කරන්න recommend කරන්නේ නැහැ. මොකද safety එකට issue එකක් වෙන්න පුළුවන් නිසා අපි මෙතන ටිකක් වෙලා ඉඳලා අපි අන්තිමට යනවා swim කරන තැනක් හොයාගෙන. champagne pool එකේ අපි විනාඩි 20ක් විතර ඉඳලා ආය හයික් එක බැහැලා අපි මේ ස්ටාර්ට් කරේ අපේ second stop එකට යන්න. මේ island එකේ main locations 7ක් විතර තියෙනවා. හැබැයි අද අපි cover කරන්න හිතාන් ඉන්නේ locations 4යි. දැන් අපි මේ යන ලොකේෂන් එක මම thumbnail එකේ දාලා තිබ්බ අද්භූත දූපතේ කතාව කියන එකට රීසන් එක පෙන්වන්න තමයි යන්නේ. ඉතින් ඕගොල්ලෝ එතනට ගිහිල්ලා බැලුවට පස්සේ මම කියන එක ඇත්තද නැද්ද කියලා කමෙන්ට් වලින් දාගෙන යන්න. එතකොට පුළුවන් බලන්න ඕගොල්ලන්ට හිතෙන්නේත් මට හිතෙන දේමද කියලා. ඔන්න අපේ second stop එකට අපි දැන් ආවා. ඒත් එක්කම මිනියා ක්‍රාෆ්ට් එකකුත් ලෑන්ඩ් කරනවා අපිට දකින්න හම්බුණා. ඉතින් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඔන්න අපේ thumbnail එකේ තිබ්බ එකට රීසන් එක හොයාගෙන අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට පේනවද මේ මොකක්ද කියලා? මේක දකිද්දී මට නම් ඇත්තටම හිතෙන්නේ අපි අර පොඩි කාලේ බලපු ටයිටැනික් නැව වගේ කියලා. හැබැයි
මන් දන්නවා ටයිටැනික් නැවම ගොඩාක් ලොකුයි. මේක ඇත්තරම් පොඩි නැවක්. ඉතින් මගේ ඇස් දෙකට දකින්න පුළුවන් වුණේ මේ ෂිප්රෙක් එක නිසා. මගේ ඔළුවට එන්නේ ඒ සිද්ධිය විතරයි. මේ ෂිප් එක ගැන කෙටියෙන් කිව්වොත් මේක පැසෙන්ජර් සර්විස් ෂිප් එකක් විදිහට යූස් කරලා ෆස්ට් වර්ල්ඩ් වෝර් එකේ සෝල්ජර්ස්ලට ට්‍රීට් කරන හොස්පිටල් ෂිප් එකක් විදිහට යූස් කරලා යකඩවලට ජපානයට විකුණන්නේ අදි තමයි කුණාටුවකට අහුවෙලා මේ විදියට මේ අයිලන්ඩ් එකේ ගිලා බැහැලා තියෙන්නේ. මේ කතාවේ විශේෂම සිද්ධිය තමයි මේ වගේ නැව් 23ක් මේ මුහුදේ එකම ඒරියා එක ගිලා බැහැලා තියෙනවා කුණාටු වලට අහුවෙලා. ඉතින් මම මේකේ පින්තූර ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. මේ විදියට ගිලා බහින්න නැත්තම් මේ විදියට කුණාටු වලට අහුවෙන්න මේ මුහුදේ නැත්තම් මේ අයිලන්ඩ් එකේ මොකක් හරි බලපෑමක් තියෙන්න ඕනි කියලායි මට නම් හිතෙන්නේ. අපි එනම් ඉමෝෂනල් මූඩ් එකෙන් හැපි මූඩ් එකකට එමු. ඉතින් අපි මෙතන තව ෆොටෝ ෂූට් එකකුත් කරලා අපි ඊළඟට යන්නේ අපේ third stop එකට. එතනට ගිහිල්ලා එනම් අපි හම්බෙමු. ඒත් එක්කම බලන්නකෝ අපිට කැප්චර් කරගන්න පුළුවන් වුණා මිනි එයාක්‍රාෆ්ට් එක ඩිපාර්ට් වෙනවා. ඉතින් ඒකත් බලලා අපි එනම් අපේ third stop එකේදී හම්බෙමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ third location එකට. මෙතනට කියන්නේ ඉලයි ක්‍රීක් කියලා. මේක පොඩි ලේක් එකක් වගේ කිව්වොත් හරි. දැන් අපි මේ ලේක් එකේ එක ලොකේෂන් එකක් තියෙනවා. එතනට තමයි මේ ඇවිදගෙන යන්නේ. එතනින් බැහැලා අපි ලේක් එකේ දිගේ ආයෙ ඇවිදගෙන ඉස්සරහට යනවා. ඉතින් ගොඩක් අය ෆ්ලෝටිං ටයර්ස් උත් යූස් කරනවා මේකේ පාවෙලා යන්න. අපිට මේක ඇවිදගෙන යන්න පුළුවන් මොකද වතුර එච්චර ගැඹුරු නැහැ. මෙහෙම ඇවිදගෙන ගිහිල්ලා අපි බලමු අපේ ඊළඟ ලොකේෂන් එක මොකක්ද කියලා. මොකද ඒක තමයි අපි ගිය ලස්සනම ලොකේෂන් එක. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. ඉතින් අපි සන්සෙට් එකට කලින් හැමදේම කවර් කරා. අපේ ටයිම් ටේබල් එක හරියටම වුණා. දැන් අපි එතනට ගිහිලා ස්විම් එකක් දාලා පැයකමාරක් වගේ තමයි ඉන්න ප්ලෑන් කරන්නේ. මේ අයිලන්ඩ් එකේ තියෙන ලස්සනම ලොකේෂන් එක තමයි දැන් අපි යන ලොකේෂන් එක. බලන් ඉන්නකෝ අපි දැන් කොහෙටද යන්නේ කියලා. බලන්න අපේ ලොකේෂන් එකට යන තියෙන පාර හරිම ලස්සන පාරක්. දෙපැත්තෙම ගස් කොළන් හරිම නිස්කලංකයි. වාහනේ නවත්තලා ටිකක් වෙලා ඇවිදගෙන යන්න පුළුවන් තරමටම ලස්සනයි. ඒත් ඉතින් අපිට වෙලා නැහැ. මොකද කළුවර වැටෙන්න කලින් අපේ ප්ලෑන් එකේ විදිහට හැමදේම කරගන්න ඕනේ. මට ඒකට වඩා කියන්න ඕනුනේ මේ වගේ ට්‍රිප් එකක් එද්දී
ලොකේෂන් එක වැදගත් නැහැ. ලංකාවද කොහෙද කියන එක නෙමෙයි. අපි යන තැනට යන්න කලින් ප්‍රී ප්ලෑන් කරලා අවශ්‍ය දේවල් ඒ විදිහට අරන් ගියොත් අපිට ට්‍රිප් එකක් යද්දි මුණ දෙන්න තියෙන ප්‍රශ්න වලින් භාගයක්ම විසඳෙනවා. ඉතින් මට ඕක තමයි කියන්න ඕනේ. එහෙනම් අපි ඔහොමම ගිහිල්ලා ලාස්ට් ලොකේෂන් එකේදී හම්බෙමු. ෆයිනලි ඔන්න අපේ ලාස්ට් ලොකේෂන් එකට අපි ආවා. මෙතනට කියන්නේ ලේක් මැකන්සි කියලා. මට නම් පේන්නේ ඒක ඇත්තටම මුහුදක් වගේ. හරිම ලස්සන ලේක් එකක්. කලර්ස් මාරම විදියට බ්ලෙන්ඩ් වෙනවා. එක එක පාට වලින් තියෙන්නේ. ඔයගලන්ට පෙනෙයි ක්‍රිස්ටල් ක්ලියර්. වතුර හරිම ක්ලීන් ඇන්ඩ් ක්ලියර්. ඩ්‍රෝන් ෂොට් එකෙන් පෙනෙයි. කලර්ස් 4ක් විතර ෂේඩ් වෙලා තමයි ලේක් එක හැදිලා තියෙන්නේ. ස්ටාර්ට් එකේ වැලි ඔක්කොම සුදු පාටයි. ඊට පස්සේ කලර්ස් එන්න ෂේඩ් වෙලා තමයි යන්නේ. හරිම ලස්සනයි. අපේ දවසේ ආසම තැන මෙතන මං කිව්වනේ. ඉතින් අපි මෙතන පැයකමාරක් වගේ ඉඳලා ස්විම් එකක් දාලා පොඩි රෙස්ට් එකක් අරගෙන අපි බලමු අපි අන්තිමට මොකද කරන්න කියලා. සයුරේ ජීවිත නැව පෙරලි මුතු සොයන අය කොහෙදෝ පනනලපාගා අසරණ වූදා පමණයිදෝ නොවෙනස් වේ කුරුළුකි දැන් පානනාල සැබෑවුනේ සුළගේ රහසක් කීවා පියමන් පෙරලේ සුළඟයි මැකුවේ රළනේ සැඟවූයේ ඇයි ඔයගොල්ලෝ මං හිතනවා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් අපි මේ හයියෙන් යන්නේ අපේ ලාස්ට් ෆෙරි එක ගන්න. මොකද නිකන් හරි ෆෙරි එක මිස් වුණොත් අපි ආයේ අයිලන්ඩ් එකේ ඉන්න ඕනේ. යටි හිතේ පොඩි කැමැත්තක් තිබ්බා ෆෙරි එක මිස් වුණා නම් හොඳයි කියලා. මොකද එච්චරටම ලස්සන අයිලන්ඩ් එකක්. ඉතින් අපිට දුකයි අර දාලා යන්න. ඒත් ඉතින් අපේ ප්ලෑන්ස් වගේක් තියෙනවා ඊළඟ දවසේ කරන්න. කොහොම හරි අපි ෆෙරි එක ගත්තා. අරගෙන දැන් මේ අපි සිටි එකට යන ගමන් අපි ඩ්‍රෝන් ෂොට්ස් වගේකුත් ගත්තා. හරිම ලස්සනයි. සන්සෙට් එක මාරම ලස්සනට පේනවා. ඒත් එක්කම ෆෙරි එකේ ඉඳන් අයිලන්ඩ් එක කොහොමද පේන්නේ කියලා මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. වීඩියෝ එක එන්ජොයි කරන්න. එහෙනම් අපි බලමු අපි අන්තිමටම මොකද කරන්නේ කියලා. දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙවී දැනෙන් හැඟුමන් පාමුල සිත්මාරු බිඳ. ඉතින් ෆෙරි එකෙන් අපි ඇවිල්ලා විනාඩි 10ක් විතර දුර ඇවිල්ලා කරපු දේ තමයි මේ. වාහන තුනම සෙල්ෆ් වොෂ් එකකට දාලා හොඳටම හේදුවා. මොකද මුහුදු වැලි ගිහිලා තියෙන වාහනවලට අපි ඔක්කොම ක්ලීන් කරගෙන තමයි මෙතනින් යන්න ගත්තේ. මෙතන තියෙන ඩොලර්ස් දැම්මා. ඔයාට කැමති විදියකට වාහනේ හොද ගන්න පුළුවන්. ෆ්‍රේසර් අයිලන්ඩ් කතාව මේ වීඩියෝ එකෙන් ඉවර වෙනවා. ඉතින් මේක බලපු හැමෝටම thank you කියන ගමන් ඕගොල්ලෝගේ මොන හරි ideas තියෙනවා නම් ඉස්සරහා videos වලට add කරන්න. definitely comment එකකින් mention කරන් යන්න. මම ඒව consider කරනවා. ඒත් එක්කම අලුත් වීඩියෝ එකකින් එනනම් ඕගොල්ලෝව හම්බෙනකන් ciao bye bye. Travel Click by Ish.